සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඔන්න කාලෙකට පස්සේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ආවා ඔයාලා හමුවට. මාළු පිස්සෝ YouTube channel එකෙන් බලගෙන ඉන්න YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. subscribe කරලා ඉවරලා වීඩියෝ එකට එකතු වෙන්න. ඒ වගේම මාළු පිස්සෝ FB page එකෙන් මේ වීඩියෝ එක බලගෙන ඉන්න ඔයාව page එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. page එක follow කරලා අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මගේ යාළුවෝ කමෙන්ට් දාලා තිබුණා වීඩියෝ එකක් ගේන්න කියලා අලුතින් එකම වීඩියෝ එක දැන් මාසයක් තිස්සේ බලනවා කියලා අලුත් වීඩියෝ දාන්න කියලා ඉල්ලලා තිබුණා. ඉතින් ඔන්න මම තීරණය කරා මගේ ඔස්කා ටැංකිය අස් කරන්න වීඩියෝ එකක් දාන්න. ඔයාලට මතක ඇති මගේ ලෙමන් ඔස්කා සහ රෙඩ් වෙල්වෙට් ඔස්කා මේ ටැංකිය තමයි හිටියේ. ඔයගොල්ලන්ට පේනවා ඇති ටැංකිය හොඳටම ජරා වෙලා මේ දෙන්න සෑහෙන කෑම කනවා. ඒ කියන්නේ මාරු විදියට කෑම කනවා. හොඳ ඇක්ටිව් මාළු දෙන්නෙක්. ඉතින් ඉක්මනට ටැංකිය ජරා වෙනවා. ෆිල්ටර් සිස්ටම් එක ඇත්තටම මදි මේ දෙන්නට මේ තියෙන ෆිල්ටර් සිස්ටම් එක. මම වතුර බෝට සයිපන් කරනවා. ඒ වුණාට ඉතින් බෝට සයිපන් කරාට ඉක්මනට ඉතින් ජරා වෙනවා. ඉතින් අද සම්පූර්ණ ක්ලීන් එකක් දාන්න තමයි හැදුවේ. මේ ඉන්නේ අපි මාළු දෙන්න. ඔයගොල්ලන්ට මතක ඇති මම මේ දෙන්නව ගෙනාවේ අඟල් 2.5 වගේ සයිස් වලින්. දැන් ඉන්නවා අඟල් 4ට වැඩි අඟල් 5කට කිට්ටු වෙන්න ඉන්නවා දෙන්නම. දැන් මේ බකට් එකට දැම්මම පස්සේ පොඩ්ඩක් පාට පෙන්නනවා අඩුයි. මේ ඉන්න ලෙමන් එක්කෙනා ටැංකියට දැම්මම පස්සේ හොඳට පාට පෙන්නන්නේ. දැන් පොඩ්ඩක් බය වෙලා ස්ට්‍රෙස් වෙලා ඉන්න හින්දා පාට අගතිය අඩුයි දෙන්නගේ. ඊළඟට මම පෙන්නන්නම් රෙඩ් වෙල්වෙට් එක්කෙනා මෙහෙම අල්ලන්න අමාරුයි. ඉතින් දෙන්න පොඩ්ඩක් දඟලනවා. ඔයගොල්ලෝ මේ විදිහට කරන්න යන්න එපා. මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ හින්දා තමයි මේ විදිහට අල්ලන්නේ. මේ ඉන්නේ රෙඩ් වෙල්වෙට් එක්කෙනා. එයාගේ පාට තියෙනවා ලෙමන් එක්කෙනාට වඩා. එයා පොඩ්ඩක් කුල්ටි ලෙමන් එක්කෙනාට වඩා. ඉතින් මම නැවතත් කියනවා ඔයගොල්ලෝ මේ විදිහට මාළු අල්ලන්න යන්න එපා. ඒතර මාළුවට පනින්න බලනවා. මාළුවා ස්ට්‍රෙස් වෙනවා වැඩි. මම ඔයගොල්ලන්ට පෙන්නන්න විතරයි මේ විදිහට වීඩියෝ එකේ එහෙම කරේ. ඉතින් අපි දැන් මේගොල්ලොන්ගේ ටැංක් එක අස් කරමු ෆුල් ක්ලීන් එකක් දාමු ටැංක් එකට. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එක මගේ YouTube channel එකෙන් බලන යාළුවෝ පුළුවන් නම් මගේ FB page එකත් follow කරලා පොඩි සප් එකක් දෙන්න. මට ඒකත් 1kවත් ගහන්න තාම ඉන්නේ followers ලා 600 ගාණක් වගේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඉන්නේ මගේ අර විකුණනගෙන ආපු මොලි සෙට් එකේ ඉතුරු වෙච්ච ටික. මේකට තව අර ප්ලේට් සෙට් එකක් දැම්ම ඔයගොල්ලන්ට මතක ඇති මේ ටැංකිය වලට මගේ මඩ පොකුණෙන් අල්ලලා ඒ අය සේරම විකුණනවා. ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් දාලා ඇති. ජෝඩු සාමාන්‍යයෙන් 130ක් විතර මම ප්ලේට් ඇල්ලුවා. ඔයගොල්ලන්ට මතක ඇති සයිස් දෙකකින්. ඒ අය ඇක්වේරියම් එකකට ඉල්ලවලා ඒ සෙට් එකම දුන්න එක සැරේ. ඔයගොල්ලන්ට මතක ඇති මම වීඩියෝ එකක් දාලා ඇති කලින්. මේ ඉන්න දැනට ඉතුරුලා ඉන්න සෙට් එක ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද ඇක්ටිව් එක කියලා මාළුන්ගේ මාර ඇක්ටිව්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳටම මේ ටික විතරයි දැනට ඉතුරුලා ඉන්නේ. මෙතන ගෑනු පිරිමි ප්‍රතිශතය නම් පොඩ්ඩක් අඩුයි. ඒකයි ගොඩක් ඒක කට්ටිය ගත්තේ නැත්නම් මට හිතෙන විදිහට එතන පිරිමි සත්තු වැඩි. ගෑනු සත්තු කීප දෙනයි ඉන්නේ. ඔන්න මම වීඩියෝ එකට එකතු කරේ නෑ මේ ටැංක් එක අස් කරන වීඩියෝ එක. මොකද එතකොට වීඩියෝ එක බෝරින් වෙනවා. මොකද මට වීඩියෝ කරගන්නත් බැරි වුණා ටැංකිය අස් කරන ගමන් ෆෝන් එක අල්ලන්න අමාරු හින්දා. ඔන්න මම ටැංක් එක අස් කළාම ඊට පස්සේ ඔන්න වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේනවා. ටැංකිය අස් කරලා තියෙන සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට පේනවා ඇති. හොඳට දියසෙවල් මැදලා සම්පූර්ණයෙන්ම වතුර පුරවල තියෙන්නේ. උල්පත් වතුර ඔයගොල්ලන්ට මම කලින් කියලා ඇති. අපේ ලිඳකින් ගන්න උල්පත් වතුර තමයි තියෙන්නේ. ඒ ටැංක් වතුර වල ඉක්මනට මාළු හැදෙනවා. මාරම ක්වොලිටියට හැදෙනවා මේ මාළු. මේකත් ඉතින් මේ ටැංකියත් මෙච්චර අස් කරත් ඉතින් සතියක් තියාගන්න බෑ මේ දෙන්නත් එක. මේ දෙන්න කන කෑමට සෑහෙන්නම ටැංකිය ජරා වෙනවා. මේ ෆිල්ටර් සිස්ටම් එක මදි සෑහෙන්න. හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් ගහන්න වෙනවා. ඉතින් මේ දෙන්න හදන්නේ. ඉතින් මෙන්න මේ ඉන්නේ අපේ බෑරල් එක. මම ඔක්සිජන් එකකුත් දාලා තිබ්බේ. එහෙම තියන්න ඕනේ. සාමාන්‍යයෙන් බකට් එකකට දානවා නම් අනිවාර්යෙන් පොඩි ඔක්සිජන් එකක් දාන්න ඕනේ. නැත්තම් මාළුන්ට හරි අමාරුයි. අනිත් එක තමයි කියන්න ඕනේ මම නැවතත් කියන්න ඕනේ මේ විදිහට මාළු අල්ලලා කවදාවත් ටැංකියට දාන්න එපා ඔයගොල්ලෝ. මම මේක ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ ඉඳලා මේ විදිහට අල්ලලා දාන්නේ. කවදාවත් මේ වැඩේ කරන්න එපා. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේ මාළුන්ගේ කලර්ස් කොහොමද කියලා මේ රෙඩ් වෙල්වෙට් එක්කෙනාගේ කොණ්ඩ ගහකුත් තියෙනවා. ඒක නම් ගණන් ගන්න එපා. ඒක අපි අයින් කරමු. ඉතින් ඔයගොල්ලන්ට බලන්න සෙවල තියෙනවා මේ ඔස්කා මාළුන්ගේ හැටි පොඩ්ඩක් සෙවල ගතිය තියෙනවා මේගොල්ලොන්ගේ. ඔන්න රෙඩ් වෙල්වෙට් එක්කෙනා ටැංකියට දැම්මා. ඊළඟට අපි ලෙමන් එක්කෙනා දානවා. මේ විදිහට මාළු අල්ලන්න එපා. දැලෙන් අල්ලලා මාළු දාන්න අනිවාර්යෙන්ම. මේක ඔයගොල්ලන්ට මම පෙන්වන්න ඕනේ හින්දා තමයි මේ විදිහට කරන්නේ. මේක හරිම අවදානම් පොඩ්ඩක් හරි මිස් වුණොත් මාළුවා පයින්නවා අතින්. මොකද ඔස්කා මාළු ගොඩක් සෙවලයි. ඔයගොල්ලෝ දන්නා ඇති ඔස්කා මාළු හදන කෙනෙක් නම්
මේන් අපේ ලෙමන් එක්කෙනා එයාගේ අරය තරම් හොඳට කලස් නෑ හැබැයි මාළුව හොඳට ඇක්ටිව් ඉන්නවා කොහොමද බලන්න ඇස් දෙක රතු පාටට පිටට මාළුව ඉන්නවා අන්න ඉතින් අපි එයාවත් ටැංක් එකට නිදාස් කරගෙන ඉමු ඔයගොල්ලන්ට පේනවා ඉතින් අඟල් 5ක් විතර සයිස් කොහොම හරි දැන් දෙන්න අඟල් 2කින් වගේ තමයි ගෙනාවේ මේ දෙන්නා මලස් මුල්ලි ශක්තියක් KTM එකෙන් ගෙනාවේ ඔයගොල්ලන්ට මතක ඇති ඉතින් ඔන්න ටැංක් එකට නිදාස් කරා තාම වතුර ක්ලවුඩි තියෙන්නේ මොකද ලිඳෙන් ගන්න ඔයගොල්ලෝ මම කිව්වා ලිඳෙන් ගන්න ඉතින් වතුර එච්චර පැහැදිලි නෑ හැබැයි මේක දවසක් යන්නේ නැහැ සාමාන්‍යයෙන් පැය 6ක් 7ක් යනකොට මේක සම්පූර්ණයෙන්ම පැහැදිලි වෙනවා ෆිල්ටර් සිස්ටම් ඔයගොල්ලෝ බලන්න මාළු දෙන්නගේ ඇක්ටිව් එක කොහමද කියලා දැන් ටැංක් එක කස් කරලා දැන් ටැංක් එක දැම්මත් මාළු දෙන්න ස්ට්‍රෙස් නෑ මාළු දෙන්න ෆුල් ඇක්ටිව් එකේ ඉන්නවා හොඳ ක්වොලිටියට ඉන්නවා ඉතින් මෙන්න මේ ඉන්නේ ඊට පස්සේ දවසේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් කොහොමද දැන් මාළු දෙන්නගේ තත්ත්වය කියලා කොහොමද ටැංක් එක ඉස්සරහට එනකොට දඟලීලා කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට තමයි කොච්චර කන්න දැම්මත් මේ විදිහට මේ දෙන්න එනවා ඉස්සරහට ඇවිල්ලා පුදුම පෙරේතකමක් තියෙන දෙන්නගෙම ඕන දැන් අද මම මේ දෙන්නට ලින්නෝ බෝල්ලෝ දෙන්න හදන්නේ කෑම මාළු මම ගොඩක් දුරට මාළු දෙන්නේ නැහැ මම මේ දෙන්නට දෙන්නේ ඉරාමි පැලට් එකම තමයි ඉරාමි පැලට් එකෙන් හැම පෝෂණයක්ම ලැබෙනවා අර මාළු දෙනට වැඩිය ගොඩක් හොඳයි මොකද මාළු දෙනකොට පණු ලෙඩ හැදෙන තත්ත්වෙත් වැඩි මොකද ඉතින් හොඳ නැවුම්ම මාළු නෙමෙයි මේ ඉතින් පොලේ තියෙන ඒවා දන්නවනේ ඉතින් මේ දෙනට ඉඳලා හිටලා තමයි මගේ මාළු දෙන්නේ මම කෑලි දෙකක් දෙනවා ඔයගොල්ලෝ වෙන්නේ නැති කෙනෙක් ගත්තා වුණ කෑල්ලක් ඔන්න අනිත් එක්කෙනෙක් ගත්තා ඔච්චරයි දෙන්නේ දැන් ඉතින් තවත් කන්නේ නැහැ ඕක දැන් රට වෙලා ඕක ඩිංග වෙලාවක් කනවා දෙන්නත් එක්ක හරි අමාරුයි මේ කෑලි දෙකත් දෙන්නට දරා ගන්න ටික තමයි දෙන්න ඕනේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මාළුන්ට අමු මාළු දෙනවා නම් ගොඩක්ම පොඩි කෑලි වලට කඩලා දෙන්න ලොකු කෑලි කඩලා දෙන්න බෑ ඔයගොල්ලන්ට පොඩ්ඩක් එතකොට අමාරුයි එතකොට ටැංකිය යට යනවා එතකොට උඩට එන්න අමාරුනොත් එතකොට පොඩ්ඩක් මාළුවගේ හෙල්ත් එකට ගොඩක් ඒක බලපානවා ඉතින් ඔන්න දැන් මේ දෙන්න කාලා පොඩ්ඩක් ඔන්න එක්කෙනෙක් උඩට එනවා ෂේප් එකේ ඔය විදිහට තමයි ඉතින් මාළු ගන්න ඊට පස්සේ මම වීඩියෝ එකට එකතු කරන්නම් මගේ ඉරාම් පැලට් එක දාන ඒකත් එක්කම මම වීඩියෝ එක නතර කරනවා ඔයගොල්ලන්ට මම මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න FB page එකට අලුත් කෙනෙක් නම් FB page එක follow කරන්න like කරන්න අමතක කරන්න එපා ඔන්න ඉතින් මේ ඉන්නේ ඊට පස්සේ ආපු මම ඉරාමි පැලට් එක දෙන්න දවසේ සාමාන්‍ය ඉරාමි පැලට් එක මම දවසට ගෙදර ඉන්නකොට නම් 3 වේලක් 4 වේලක් දෙනවා නැත්තම් දවසට 2 වේලක් වගේ තමයි වැටෙන්නේ කොච්චර දුන්නත් කනවා ඒ පැලට් එක සෑහෙන්න හොඳයි මම ඔයගොල්ලන්ට ඒ පැලට් එක ගැන ඉස්සරත් විස්තර කරලා ඇති 150 ප්‍රෝටීන් තියෙන කෑම එකක් ඔයගොල්ලන්ට වෙනවා ඇති මාරම ක්වොලිටි කෑම එකක් තෙල් ගතිය මුකුත් නැහැ මාළු මාරම ආසාවෙන් කනවා ස්නේක් හෙඩ් මාළුව ඔයගොල්ලන්ට මතක ඇති මගේ ගම් ආරා මාරම ආසාවෙන් කාපු කෑම එකක් තමයි මේ හිරාමි පැලට් එක ඉතින් මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු මම එනවා ඔයාලගෙන් සමුගෙන යනවා